හායි වන්ඩු හදන විදිය දන්නවද? මටත් කියලා දුන්නේ ආතම්මා. එන්නකෝ ඉතින් ඔයාලටත් හදන්නේ විදියට කියලා දෙන්න. මුලින්ම අමු හාල් පිටි ග්‍රෑම් 250ක් ගන්න. බෙදපුවා නෙමෙයි. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 100ක් ගන්න. දැන් මේ දෙක ටිකක් කවලම් කරගන්න ඕනි. හාල් පිටි පාන් පිටි මිශ්‍ර වෙන්න. දැන් සීනි ග්‍රෑම් 300ක් ගන්න. සීනි අඩුවෙන් කනවා නම් 250ක් තමන්ගේ රස අනුව එක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. දැන් හොඳට අපි මේ ටික කවලම් කරගමු. මේ පෙන්නනවා වගේ ඊස් තේ හැඳි එකකට වතුර මිලිලීටර් 50ක් දාලා මද රස්නේ වතුර ගන්න. ඊස්ට් එක පිපෙන්න තියලා අපේ මිශ්‍රණයට දාන්න ඕනේ. ඊට පස්සේ පොල් වතුර දාගන්න. පොල් ගෙඩියක වගේ පොල් වතුර දාගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය වතුර දාලා බැටර් එක හදාගන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය වතුර දානවා නම් පොලුත් දැම්මට පස්සේ වතුර දාන්න. අපිට දියාරු බැටර් එකක් නිසා හරියටම කියන්න බෑ වතුර කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. දැන් පොල් බෑ එක පොල් අරගෙන වතුර දාලා මේ විදිහට පොල් කිරි හදාගෙන මිශ්‍රණයට එකතු කරගන්න තමයි තියෙන්නේ. දැන් මේක මිශ්‍රණයට දාගන්න තියෙන්නේ. වතුර දාන කෙනෙක් නම් මේ වෙලාවේ මිශ්‍රණය වතුර ප්‍රමාණය බලලා මිශ්‍රණය හදාගන්න ගමන් වතුර පොඩ දාලා මිශ්‍රණය හදාගන්න. අපි මේ විදිහට හදපු හින්දා පොල් කිරි වලින් බැටර් එක හදාගන්න අවශ්‍ය නැහැ. දැන් මේ මම පෙන්නනවා වගේ හොඳට බැටර් එක හදාගන්න තියෙන්නේ කවලම් කර කර. වන්ඩු හදන එක එච්චර අමාරු නැහැ. බැටර් එක හදන්න පුරුදු වුණාම හැමදාම වුණත් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ පෙන්නනවා වගේ ඔයාලත් හොඳට පිටි කවලම් කර කර බැටර් එක හදාගන්න තියෙන්නේ. මේ පෙන්නනවා වගේ කරගන්න. ඔන්න දැන් අපේ මිශ්‍රණය හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ දියාරු ගානට එන්න ඕනි. මේකට දැන් මම ලුණු එකතු කරගන්නවා රස අනුව. ඊට පස්සේ කහ දාන්න ඕනි. කහ දාන එක අනිවාර්යයිනේ. ඊට අමතරව අපි සූදුරු තේ හැන්දක් වගේ දානවා. වන්ඩු වල අනිවාර්යයෙන්ම සූදුරු ඕගොල්ලන් දැකලා ඇති තියෙනවා. ඔයාලත් කැමති නම් සූදුරු දාගන්න. දැන් ආයේ මේක කවලම් කරලා හොඳට පිපෙන්න දෙන්න ඕනි. මේ පෙන්නනවා වගේ තමයි බැටර් එක එන්න ඕනි. හරිම දියාරුයි. දැන් අපි මේක පිපෙන්න තියමු. ඔන්න මේ තියෙන්නේ අපේ බැටර් එක පිපුණට පස්සේ මම වාජනේ නම් මාරු කරා. ඒක ගණන් ගන්න එපා. මේ තියෙන්නේ හොඳට පිපිලා තියෙන්නේ. එතකොට කහපාට ගතියට ඇවිල්ලා අර සූදුරු ටිකක් උඩට ඇවිල්ලා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම පැය 4-5ක් වගේ පිපෙන්න තියාගත්තා. මම දැන් වතුර එකක් ලිපේ තියලා ඒක උතුරන්න දීලා ඒකට ස්ටීම් එක තියෙනවා. අපි මේකේ තමයි වන්ඩු එක හදාගන්නේ. දැන් මම මෙන්න මේ වගේ අපි තේ බොන කෝප් එකට කැන්ද කොලයක් දාලා ඒකට අපේ අර බැටර් එක දාගන්න ඕනි. වතුර එක උතුරද්දි තමයි මේ දේවල් කරගන්නේ. මේ පෙන්නනවා වගේ දාගන්න. වාජන දෙකටම දාගන්න හොඳට. ඊට පස්සේ අපි හොඳට මේක ස්ටීම් එක පිටතට යන්නේ නැති වෙන්න වහලා ස්ටීම් කරගන්න ඕනි. මම මෙතන උඩිනුත් පොඩ්ඩක් කැන්ද කොලයක් තිබ්බා. එතකොට තව රස වැඩිනේ. ඊට පස්සේ අපි හොඳට තැම්බිලාද කියලා බලන්න මෙන්න මේ වගේ ටූත් පින්ක් එකක් ගහන්න මිශ්‍රණයට ගැහුවට පස්සේ හොඳට තෙතමනයක් නැතුව වේලිලා එනවා නම් අපේ වන්ඩු එක හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ හැදිලා ඉවර වුණාට පස්සේ ඔයාලට පේන විදිහ අපි අර කඩෙන් කන වගේ වන්ඩු විදිහටම ඇවිල්ලා තියෙනවා. ගමේ රස ඒ විදිහටම තියෙනවා. ඇත්තටම මේක හරිම රහයි. මගේ පොඩි කාලේ ආසම කෑමක් තමයි ඉතින් වන්ඩු කියලා කියන්නේ. මගේ ආතම්මා පොඩි කාලේ මට හරියට හදලා දෙනවා මේ කෑම එක. ඉතින් මං එයාගෙන් අහලා ඔයාලටත් මේ රෙසිපිය ෂෙයා කරා. දැක්කහම ආස හිතෙනවා නේද? ඉතින් ඔයාලත් හදන්න. අමාරුයි කියලා හදන්න නැතුව ඉන්නේ නැතුව හදලා බලන්න. ඇත්තටම මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපිය. ඒ වගේම වර්ධින ප්‍රමාණයත් හරිම අඩුයි. එහෙනම් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න.